ෆ්‍රොන්ට් සොයා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් දක්වනවා. මම අද කතා කරන්න සූදානමක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඔයා දන්නවද? ඔය පිංකිගේ සහ සයාගිගේ සම්බන්ධයට කැමැත්ත පළ කරාවිද සයාගිගේ අම්මා තාත්තා? අපි ගමුකෝ අක්කා කියලත් අක්කගේ නම් එහෙම ප්‍රශ්නයක් නැහැ කියන කතාව දිගින් දිගටම අපි තේරුම් කරලා දෙන්න. ඉතින් වීඩියෝ එකට යන්න මත්තෙන් මතක් කරනවා මේ වගේ වීඩියෝස් එක්ක දිනපතාම රැඳෙන්නට ඔයා කැමැත්තක් සහ උනන්දුවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන විතරක්ම අද අපි වීඩියෝ එක තුළින්ම කතා කරන්නට ලෑස්තිකමක් ඇති කරගත්තා. ඉතින් කොහොම වුණත් මම තව දෙයක් ඔයාලට මතක් කරන්නට ලෑස්ති වෙලා ඉන්නවා. ඒක මෙන්න මේ විදිහේ අදහසකට මට ඔයත් එක්ක එකතු කරගන්න හැකියාවක් ලැබෙනවා කියන කතාව ගැන අද අපි කතා කළ යුතුමයි. ඔයා දන්නවද? ඒ තමයි තිබිච්ච වැරදි වැටහීම් ඔක්කොම නැති කරගන්නට ඇත්තටම සිද්ධ වෙනවා සයාගිට. මොකද ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නැහැ කියන කතාව ගැන. ඇත්තටම Tamanට කෙවින් ගැන කිසිම උමනාවක් නැහැ කියන එක ගැන සැරින් සැරේටම කතා කරන්න කටයුතු කරලා තිබුණා කියන කතාව ගැන විතරක් මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට ලෑස්තියක් තියාගන්නවා. ඒ විශ්වාසය අපිට හොඳින්ම ගොඩනගා ගන්න පුළුවන්කමක් තියෙනවම තමයි. ඉතින් කොහොමුණත් මේක දැනගන්න ලැබුණට පස්සේ ගොඩාක් දුරට අපිට මෙන්න මේ වගේ විශ්වාසයකුත් තියාගන්න අවස්ථාවක් ලැබෙනවා කියන ඒ කතාව මම ඔයාට හොඳටම පැහැදිලි කරලා දෙනවා. ඔයා දන්නවද අපිට විශ්වාස කරන්න පුළුවන් ඒ වෙන මුකුත් නෙමෙයි. සයාගිගේ අම්මා අනිවාර්යෙන් පිංකිට කැමති වෙනවා. පිංකි කියලා කියන්නේ ඇත්තටම ගොඩාක් හොඳ කෙනෙක් කියන කතාව ගැන. අපි මේ වෙලාවේ හොඳින්ම තේරුම් අරගෙන ඉන්න ඕනි කියන තැනටම තමයි මම මේ මොහොතේදී පත් කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ. මේ විශ්වාසය අපි හැමෝම මේ වෙලාවේදී කතාවට අල්ලගන්න ඕනි කියන කතාව ගැන තමයි මම මතක් කරන්නේ. ඉතින් කොහොමනත් අනිවාර්යෙන්ම ඔය සයාගිගෙන් මේ හැම දෙයක්ම දැනගන්නවත් එක්කම මේ හැම දෙයක්ම වෙනස් විදිහට දැනෙන්න පටන් ගනීවි කියන කතාව විතරක්ම අපි කියන්න ඕනේ. ඔයා දන්නවද? ඒ කියන්නේ සයාගිගේ අම්මටයි තාත්තටයි සතුටු හිතේ කියලයි මට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න තවදුරටත් පුළුවන්කම ලැබෙන්නේ. ඒ විශ්වාසය තමයි අපි මේ වෙලාවේ තියාගන්නේ. ඒ සතුටත් එක්ක හැබැයි තමන්ගේ පුතා පරිස්සම් විය යුතුයි කියන එක ගැන හිතන්නත් මේ වෙලාවේ ලොකු අවස්ථාවක් තියෙනවා කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්නට ලෑස්තියකුත් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කළ යුතුම.